කොහොමද මගේ පොත් කියවන ලස්සන හිත් තියෙන ආදරණීය යාළුවෝ ටික. ඉතින් පොත්ගුල්ලි අන්බොක්සිං වීඩියෝ එක ගෙනාවට පස්සේ ඔන්න ඉක්මනටම පොතක් අරන් එන්න හිතුණා. හරි පොත්ගුල්ලි පරණ පොතක් කියවුවා මේ ළඟදී. ඇත්තටම ඉතින් පොත් සමහර ඒවා අපිට මග ඇරෙනවනේ යාළුවනේ. මේ තමයි අපේ ප්‍රසිද්ධ ලේඛිකා තරංගා දිසානායකගේ ස්වේත හංසනී. ස්වේත හංසනී කියන්නේ යාළුවනේ පරණ පොතක්. මේක තරංග කරලා තියෙන්නේ තරංග මිස් මේක කරලා තියෙන්නේ ඇත්තටම 2017 තමයි පළවෙනි මුද්‍රණය. ඒ වගේම 2025 අලුතෙන්ම කරපු print එක මේ අලුත්ම පෙරානේ ෆොටෝ එක වෙනස් කරලා අලුතෙන්ම කරපු print එක තමයි මේ. මට මේක මගේ ඇරිලා තිබ්බේ. ඇත්තටම තරංගගේ පොත් මම කියවනවා. තරංග කියන්නේ බොහොම ආදරණීය කවුරුත් දන්න ලේඛිකාවක්. පොත රුපියල් 1000යි තාරා ප්‍රකාශන ඒගොල්ලන්ගේම පබ්ලිකේෂන් එකෙන් කරන්නේ. මට ඉතින් මේ පොත ගන්න හිතුනේ මේකේ පිටිපස්සේ තියෙන මේ පුංචි පොඩි තියෙනවනේ හඳුන්වා දීමක් පොඩි. අන්න ඒක බලලා තමයි මම මේක ගත්තේ. කොහොමද තරංගගේ පොත් මම කියවනවා. තරංග කියන්නේ ගොඩාක් ශානර වලින් වෙනස් කතා ලියන ලේඛිකාවක් ඇත්තටම. මේ තියෙන්නේ මේ තමයි සයින් එක. ආදරෙන් තරංගා එහෙමයි තියෙන්නේ. එතකොට මම මේ ගිය අවුරුද්දේ බුක් ෆෙයාර් එකේ 2025 බුක් ෆෙයාර් එකේ ගෙනාව පොතක් ඔන්න පොත්ගුලි කියවන්නේ 2026 මාර්තු මාසෙ. ඉතින් එහෙම වෙනවනේ. මේ වෙනකොට ලොකු පොත් තොගයක් ලියලා තියෙනවා. තාම අපි තරංගමිස් සහ පොත්ගුලි ගාව මේන් භාගයකටත් වැඩියෙන් තියෙනවා. හැම එකක්ම නැහැ. භාගයකටත් වැඩියෙන් ඇත්තටම තියෙනවා යාළුවනේ. හරිද? ඉතින් මේ කතාවේ මොකද්ද? මේ කතාව කඳුකරයක තියෙන කතන්දරයක් සහ මේකෙත් යම් গুপ্ত පැත්තක් තියෙනවා. කඳුකරයක සිද්ධියක්. ඇත්තටම හංසනී කියලා ගෑනු ළමෙක් ඉන්නවා මේ කතාවේ ඇත්තටම. ස්වේත හංසනී පොතේ නම. කතාව පටන් ගන්නේ තමන්ගේ තාත්තගේ මරණෙට. හදිසියේ සිද්ධ වෙන මරණෙට ඕස්ට්‍රේලියා වල මෙල්බර්න් ඉඳලා එන ගෑනු ළමයෙක්ගේ කතාවක් තමයි මුලින්ම අපිට ඇත්තටම ආරම්භ වෙන්නේ. ඉතින් හංසනී එයාගේ තාත්තගේ හදිසි මරණයට ලංකාවට එනවා. තාත්තගේ මරණ සිද්ධ වෙන්නේ නිින්ද ගිහිල්ලා එයා ඩ්‍රයිව් කරගෙන හිටපු වාහනේ පල්ලමකට වැටිලා. ඔන්න ඔහමයි කතාව යන්නේ. ඉතින් මේගොල්ලන් කරන්නේ කඳුකරේ ලස්සන කඳුකරේ ගැනත් මේක කියනවා. කඳුකරයේ මේගොල්ලන් කරගෙන යනවා ලස්සන පොඩි හොටෙල් එකක්. මේ හොටෙල් එක තමයි තාත්තා බලාගෙන කියාගෙන හිටියේ. එතකොට තාත්තාට පුතෙක් ඉන්නවා සහ දුවෙක් ඉන්නවා. දුවව තමයි තාත්තා යවන්නේ කියන්නේ හොටෙල් මැනේජ්මන්ට් ඉගෙන ගන්න. දුවව යවනවා ඕස්ට්‍රේලියාව වලට. පුතා නොගැලපෙන විවාහයක් කරගෙන කියන්නේ හොටෙල් එකෙන් වැඩට ආපු රිසෙප්ෂන් එකට ආපු ගර්ල්ව විවාහ කරගන්නවා. නමුත් එතන ඒ ගැළපෙන විවාහයක් නෙවෙයි. මොකද එයා උගත් කෙනෙක් නෙවෙයි. ලස්සනයි. නමුත් උගත් කෙනෙක් නෙවෙයි. එහෙම විවාහයක් වෙයිද කියලා ඒගොල්ලන් හිතුවේ නැහැ කවදාවත්. ඉතින් එහෙම විවාහයකට මෙයාගේ අයියා හංසනීගේ අයියා ඒ වගේ විවාහයකට මැදි වෙලා ජීවත් වෙන අතරේ තමයි තාත්තා මිය යනවා. හදිසියෙම හිතා ගන්න බැරි විදිහකට මිය යනවා. එයා හැම කියාලස් කෙනෙක් නෙමෙයි ඇත්තටම. ඉතින් එහෙම ඒක කොහොමද වෙන්නේ? එතන යම් දෙයක් තියෙනවා. හංසනීට ඕන වෙනවා මේ ගැන හොයන්න. හංසනී එනවා ලංකාවට. ආවම හංසනීගේ අම්මා ඉන්නේ සෑහෙන ෂොක් වෙලා. හංසනීගේ තාත්තගේ ඒ කියන්නේ අස්ති ඒ කියන්නේ ආගේ භස්ම අවශේෂ ඒ කියන්නේ පුච්චලා ඉතුරු වෙන අලු ටික මෙයා ගෙදර තියාගෙන ඉන්නවා තාත්තට තියෙන බැඳීම නිසා. ඇත්තටම එයා ඉතින් ගොඩක් එයාගේ නෝනට ආදරෙයි. මාලිංග කියන්නේ හංසනීගේ තාත්තා. එයා ජීවත් වෙලා ඉන්න කාලෙදී නිතරම රත්තරන් බඩු ලස්සන දේවල් අම්මට හදලා දෙනවා. අවසානයේ ඔක්කොම එකතු කරලා ලස්සන හංස පිළිමයක් හදනවා. ඒක තියෙන අම්මගේ කාමරේ. ඔන්න ඔය හංස පිළිමේ ඇතුලේ තමයි අර භස්මාවශේෂ නැත්නම් අලු ටික දාලා තියන්නේ. ඉතින් යාළුවනේ ඒක ඇත්තටම බොහොම නරක දෙයක් හොඳ දෙයක් නන් නෙවෙයි. අපි කොච්චර ආදරය කළත් අපේ ආදරණීයන් මිය ගියාට පස්සේ අපි ඒගොල්ලන්ට යන්න අතාරින්න ඕනේ. කියන්නේ ඒගොල්ලන්ගේ යම් ලෝකයකට. මොකද අපිට සහ ඒගොල්ලන්ට එකට ජීවත් වෙන්න බෑ. ඉතින් ඔන්න ඔය විදිහට ආදරය නිසාම තමයි තියාගෙන ඉන්නේ සහ ගෙදර පොඩි গুপ্ত දේවල් සිද්ධ වෙනවා. කොහොමත් මේක গুপ্ত කතාවක් නේ. ඉතින් ඇත්තටම මෙතන මේ හැම ලොකු ගෙදරකම ඉන්නවා වැඩට. කියන්නේ සර්වන්ට්ස්ලා ඉන්නවා. මේගොල්ලන්ට බොහොම ආදරෙන් ඉන්න
වැඩ කරන කෙනෙක් ඉන්නවා. එයා මම හිතන්නේ යාගේ නම ජේමිස් වෙන්න ඕනේ. මගේ මතක හැටියට ජේමිස්. ඔව් ජේමිස්. ජේමිස් කියන මේ කෙනා තමයි මේගොල්ලන්ට බොහොම ආදරෙන් ඒ කියන්නේ තාත්තා නැති වුණාට පස්සේ බොහොම පරිස්සම් කරගෙන අම්මව සහ මේ දුව මොකද අයියා ඉන්නේ නොගැලපෙන කසාදයක් කරගෙන ගෙදරින් අයින් කරලා. නමුත් තාත්තගේ මරණෙත් එක්ක අයියා නැවත මේගොල්ලන් ගාවට ලං වෙනවා. ඒ වෙලාවේදී හංසනේ ඉන්නේ පිටරට. ඇවිල්ලා හොටෙල් එකේ සියලුම බලතල පුතාගේ අතට ගන්නවා. අම්මට කරන්න දෙයක් නැහැ. අම්මා ඉතින් කොහොමත් ඉන්නේ හැමදේම එපා වෙච්ච ගානට. ඔන්න ඔය අවස්ථාවේදී තමයි හංසනී ලංකාවට ඇවිල්ලා තාත්තට මොකද උනේ කියන එක චුට්ටක් හොයන්න බලන්න ගන්නවා සහ හංසනීට තේරෙනවා එයාගේ අයියා විවාහ වෙලා ඉන්නේ කොහෙත්ම නුසුදුසු කෙනෙක් එක්ක කියලා. මේක හරි පුදුමයි. ඇයි එහෙම වෙන්නේ? මොකද අම්මා කියනවා ඉස්සර නම් ආපු කාලෙම නම් ඒ ගෑනු ළමයාගේ නම පවනි. පවනිට අයියා පොඩ්ඩක්වත් කැමති නැහැ. එහෙමයි හිටියේ. දැන් තමයි මේ විදිහට මේ වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී ගෙදර එක සද්ද ඇහෙනවා. එක පොඩක් බය හිතන විදිහ දේවල් වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මෙයාගේ ජීවිතේට ඉතින් කවුරුත් කෙනෙක් එන්නත් එපා. පොලිස් ස්ථානාධිපති AIB පලාපත්වල අන්න එයා තමයි අභිෂේක් තමයි අපේ මේ හංසනී කියන ගැහැණු ළමයාගේ ජීවිතේට එන පොලිස්කාරයා. පොලිස්කාරයෙක්. ඉතින් ඇත්තටම එයා සම්බන්ධ වෙන එක කොච්චර හොඳයිද කියලා අපිට මේක කියවගෙන යනකොට අවසානයේ තේරෙනවා. සහ මෙතන තියෙනවා හිතා ගන්න බැරි විදිහේ කතාවක්. ඇත්තම කිව්වොත් ප්ලෑන් කරලා තමයි මාලිංගව අර වගේ දෙයකට ඒ කියන්නේ ප්ලෑන් කරලා කියන්නේ මේ කෙනෙක් ධම්මලවත් මරලා එහෙම කුලියට මිනිම එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. গুপ্ত පැත්ත. ඇත්තටම මේක කියවනකොට හිතෙනවා මිනිස්සුණු මෙහෙම දේවල් කරන්න දක්ෂයොත් ඉන්නවද? ඇත්තටම මාතර ඉන්නවා. පවනි කියන්නේ කතාවේ හැටියට මාතර කෙනෙක් යාළුවනේ. ඉතින් ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ මාතර ඉන්න හැමෝම මෙහෙමයි කියලා. නමුත් ඇත්තටම අදටත් කියනවනේ හොඳ දක්ෂ කට්ටඩියෝ මාතර ඉන්නවා කියන්නේ. ඒ නිසා තමයි මේක කියන්නෙත් මේ මාතර කෙනෙක් කරපු දෙයක් තියෙනවා මෙතන යම් දෙයක් තියෙනවා. ඉතින් ඇත්තටම හරිම අමාරුවෙන් තමයි මේගොල්ලෝ මේ ප්‍රශ්නේ විසඳගන්නේ. සහ අයියටත් යම් ගැටලුවක් වෙලා තමයි පවනි එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. සහ මේ කතාව ඉතින් ලොකු කතාවක් නෙවෙයි. මේක ඇත්තටම පිටු තියෙන්නේ 216යි. ලොකු මුදලකුත් නැහැ. මේක රුපියල් 1000යි වෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ ජීවිතේට මොකද්ද මේ හමාගෙන ආපු කුණාටුව? මේ කුණාටුව පිටිපස්සේ ඉන්නේ කවුද? ජීවත් වෙච්ච මිනිස්සුද මේවා කරන්නේ නැත්තම් මලගිය අයද? ඉතින් මෙන්න මේ කතාව මලගියත් එක්ක ගැටෙන්න වෙන අමුතු විදිහ පිල්ලි කියන පිල්ලි. ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ? පිල්ලි කියන්නේ මලගිය කෙනෙක් මැරිච්ච කෙනෙක්ව නැවත යම් ආරුඩයක් නෙවෙයි. මලගිය කෙනෙක්ව යම් යම් යාතු කර්ම වලින් නැවත ඒ කියන්නේ ඒගොල්ලන්ට පණ එනවම නෙමෙයි. යම් විදිහකට ඒක මෝහනය කිරීමක් වගේ කරලා පිල්ලියක් යවනවා කියලා කියනවා. ඉතින් පිල්ලි වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් බොහොම ඉන්ටරෙස්ටිං. ඇත්තටම පොත්ගුලිත් හරිම කැමතියි গুপ্ত පැත්තට. ඉතින් මේ කතාව කියන්නේ මේ ඇයි මේ මෙතන රතු ඇඳගත්තු ගැහණු කෙනෙක් ඉන්නේ? කවුද මේ? මේ හංසනී නන් නෙමෙයි. මේ තමයි පිල්ලිය. ඔයගොල්ලන්ට කියවුවාම තේරෙයි. ඇත්තටම රතු ඇඳගත්තු ගැහණු කෙනෙක් එදා වාහනේට නගිනවා දැකලා තියෙනවලු කියලා කියනවා මාලිංගගේ. ඉතින් මාලිංගේ වගේ නරක මිනිස්සෙක් නෙවෙයි. කවුද මේ රතු ඇඳගත්තු ගැහණු කෙනා? ඕගොල්ලෝ පොත කියවන්න. ඇත්තටම පොත පරණ වුණාට ඇත්ත පොත හරිම ලස්සනයි. මම ගෙනාම පරණ පොතක් ගේනවා කියලා ඕගොල්ලන්ට පොරොන්දු වෙච්ච නිසා යාළුවනේ අනිවාර්යයෙන්ම. ඕගොල්ලෝ මේ පොත් කියවන්න හරිම ලස්සනයි. සහ තරංගමිස්ගේ එක විදිහේ ශානර වල ලියපු පොත් ගොඩාක් මේ වෙනකොට තියෙනවා. ඕගොල්ලන්ට ඩිස්කවුන්ට් වලට ගන්නත් පුළුවන් ඕනෙම අවස්ථාවක. තාරා පබ්ලිකේෂන් පොල්ගහහේන රාගම ඉතින් තරංගමිස් ලස්සන පොත් ලියනවා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කියවන්න. ශ්වේත හංසනී නම් බොහොම ඉන්ටරෙස්ටිං කතාවක් පොත්ගුල්ලිට. එහෙනම් යාළුවනේ. ඕන් එහෙනම් පොත්ගුල්ලි පොතක් අරගෙන ආවා. එහෙනම් ආයෙත් ලස්සන පොතක් අලුත් හෝ පරණ ලස්සන පොතක් අරගෙන එන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. පොත්ගුල්ලි ගොඩාක් ඔයාලට ආදරේ ගිහින් එන්නම් යාළුවනේ.